ඉතින් තමයි යා කෑවේ. ඉතින් අපි කාලේ ඉවර වෙලා මේ කොහෙද මේ යන්නේ? මේක නම් ප්‍රධාන පාරක් නෙමෙයි කියලා ඔයාලා හැමෝටම බැලුවට පේනවනේ. ඉතින් ගයිස් අපිට මාර අකර තැබ්බයක් තමයි උනේ. Okay. Hi guys! ඔන්න ඉතින් හැම පාරම වගේ අපි මේ පාරත් යනවා වෙසක් සමරන්න. ඉතින් අපි යන මේ ගමනට අපේ ගෙදර අයයි එයාගේ යාළුවෝ ටිකකුයි ජොයින් වුණා. ඉතින් අපි වීඩියෝ එකේ ඉස්සරහට ගිහින් බලමු අපි කොහොමද මේ සැරේ වෙසක් සැමරුවේ කියලා. ඔන්න ඉතින් යන්න පටන් ගත්තා විතරයි අපිට දන්සලක් හම්බුණා. ඒක ඉතින් මහ ලොකු පොලිමක් නැහැ. අපි දෙන්නත් ඔන්න පොලිමේ ඉන්නවා. අපි බලමු මේ දන්සලේ මොනවද තියෙන්නේ කියලා. අපි තාම හිටගත්ත තැනම පොලිමේ ඉන්නවා ළමයි. ඔන්න දැන් නම් ටික ටික යනවා පොලිම. ඉතින් මේ දන්සලේ තියෙන්නේ මඤ්ඤොක්කා. ඒ අනං හරි මාසය මඤ්ඤොක්කා කන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මඤ්ඤොක්කා අරගෙන ආවේ. මේකේ ෆොටෝ එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු තව ඉස්සරහට ගිහින් අපිට මොන වගේ දන්සල් හම්බෙයිද කියලා. ඔන්න තව දන්සලක අපි නැවැත්තුවා. ඇත්තටම මේකේ ෆෝලිම නම් ටිකක් දිගයි. මේක නම් මේ අයිස්ක්‍රීම් දන්සලක් කලින් ඉඳන්ම දැක්ක මේක අයිස්ක්‍රීම් දන්සලක් කියලා. ඉතින් අයිස්ක්‍රීම් එකක් නම් කන්න ආසම හිතනවා. හැමෝම ඉතින් ආසයිනේ අයිස්ක්‍රීම් කන්න. ඉතින් අපි මෙන්න මෙච්චර දිග පොලිමක ඉඳලා අයිස්ක්‍රීම් එකක් අරගත්තා. මේ ඉන්නේ අපිත් එක්ක එකතු වෙච්ච පොඩිම සමාජිකයා. ඉතින් මෙයා අයිස්ක්‍රීම් වලට නම් හරිම පෙරේතයි. ඔන්න ඉතින් එයාට වෙස්පූනක් ඕනෙම කියලා ඇඬුවා. ඔන්න ওই වෙස්පූන තමයි එයා ගත්තේ. එන්නකෝ වැඩක් පෙන්නන්න. ඉතින් බලන්නකෝ මේ චූටි කෙල්ලගේ වැඩ චූටි කමටද කියලා. එයා තමයි මේ බයික් එක අරන් යන්නේ ළමයි. ඉතින් මේ ඉන්නේ අපිත් එක්ක ගිය කට්ටිය. මෙච්චරලා ඉතින් කතා කරා විතරයි කොහෙද යන්නේ කියලාවත් කිව්ව නෑනේ. ඇත්තටම අපි යන්නේ කුරුණෑගල පැත්තට. ඔන්න ඉතින් ගිහින් පෝලින් නැති දන්සලක් අපිට හම්බුණා. මේක තින්නේ ගමක් ඇතුලේ තිබ්බේ මේක. ප්‍රධාන පාරක් අයිනේ නෙමේ. එතන හිටින් මල්ලිලා වගේ තමයි කිව්වේ තියනවා කියලා. ඉතින් අපි හොයාගෙන ගියා. ඉතින් මේකේ බත් තියෙන්නේ. අපි බලමු මේකේ කෑම කොහොමද කියලා. මම නම් ඔන්න ඉස්සර වෙලා ගිහින් බෙදාගත්ත ළමයි. පිටිපස්සෙන් අයියා එන්නේ. ඉතින් එයා බෙදාගන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ගයිස් මෙයා නම් බඩගින්න දුකද ඉඳලා තියෙන්නේ බත් හැලි දෙකක්ම බෙදාගත්තා. බත් තියෙනවා, තව පරිප්පු තිප්පා, අඹ මාළුවක් තියෙනවා, chili paste තියෙනවා, අන්තිමට තියෙනවා පපඩම්. ඉතින් ඕන පපඩම් එක චුට්ටක් බෙදන්න පරක්කුවේ ඉන්නකො චුට්ටක් කරලා ග්ලව්ස් එක දාගන්නකම්. ඔන්න තියා ග්ලව්ස් එක දාගන්නත් චුට්ටක් වෙලා ගියා. මං එතකන් අතන බලාගෙන ඉන්නවා. ග්ලව්ස් එක දාගෙනත් පපඩම් චුට්ටයි දැම්ම. ඔන්න ඉතින් එයාට නම් පපඩම් මදි. මගේ පපඩම් එකකින් තමයි එයා කෑවේ. ඉතින් අපි කාලේ ඉවර වෙලා මේ කොහෙද මේ යන්නේ? මේක නම් ප්‍රධාන පාරක් නෙමෙයි කියලා ඔයාලා හැමෝටම බැලුවට පේනවනේ. ඉතින් ගයිස් අපිට මාර අකර තැබ්බයක් තමයි උනේ. පොල් ගහවෙල මහමෙවුනා පන්සලට යන්න ගිහින් අපි ඒ පාරට දැම්මා. ඉතින් ඇත්තටම යන්න බෑ පුදුම ට්‍රැෆික් එකක් තිබ්බේ. බස් ගොඩයි වාහන ගොඩාක් පොලිසියනොත් හිටියා. ඉතින් අපි කරපු වැඩේ ෂෝට් කට් එකක් බලලා එතන එහා පැත්තේ පාරක් තිබ්බා. ඒ පාරෙන් දැම්මා. ඉතින් ඒ පාරේ දාලා අපි යනවා. අපිට තාම මේ කුරුණෑගල පාර හම්බුන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැනේ මේ පැත්තේ. ඇත්තටම අපිට ඒ හින්දා ඉතින් පන්සලට යන්න බැරි වුණා. පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට යන්නත් ඕනේ හින්දා ෂෝට් කට් එකකින් දාලා ඇවිල්ලා කුරුණෑගල ප්‍රධාන පාට දැම්මා. ඉතින් අපිට පන්සල් යන්න බැරි වුණා. අපි ප්‍රධාන පාට දානවත් එක්කම අපිට දන්සලක් හම්බුණා. ඉතින් ඒ දන්සලේ පොලිමේ යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් අපි බලමු මේ දන්සලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට පේනවා මේ රසම රස සීනි සම්බල් පාන් එක තමයි මේ දන්සලෙන් හම්බුනේ. ඇත්තටම මාර රසයි මේ පාන් එක. මේ ඉන්නේ අපිත් එක්ක ගිය අනිත් දෙන්න. ඇත්තටම කිව්වොත් ගයිස් අපිත් එක්ක ගිය අනිත් අය අපිව දාලා ගිහිල්ලා අපි මේ දන්සලේ ඉන්න වෙලේ ඒගොල්ලෝ දැකලානේ අපි මෙතන ඉන්නවා කියලා. අපි නම් ඉතින් මේ පාන් එක කාලම තමයි ගියේ. ඒක ඒ තරම් රසයි. ඒක අර ඇතුලේ තිබ්බ සීනි සම්බල් ටික රසම රසයි. ඉතින් අන්න ඒ රස මතක් වෙනවා තාමත්. කුරුණෑගල පාරේ යද්දි තමයි අපිට මේ දන්සල හම්බුනේ ගයිස්. ඉතින් මේකේ පාන් කාපු කවර හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒකේ පාන් එක කොහොමද රස කියලා. දැන් නම් ළමයි ටිකක් හවස් වීගෙන එන්නේ. ඔයාලට පේනව නේද අඳුරු වීගෙන එන්නේ. ඉතින් අපි ඉස්සරහටම යනවා. අපි තාම කුරුණෑගලට නම් ආවේ නෑ. අපි ඉතින් වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු අපි තව කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් චූටියට නම් එපා වෙලා තියෙන්නේ. දැන් නම් ඉතින් ටිකක් රෑ වෙලා තියෙන්නේ. අපි යනවා ඉවර යන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු ගයිස්. හැමෝම මන් දිහා බල යනවා ගයිස්. ඉතින් ඔයාලටත් පේනවා ඇතිනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඔය ඉතින් අපේ මල්ලිගේ වැඩ තමයි. එයා තමයි ඔය වෙස්මුණ ඔහම දාගෙන යන්න කියලා කිව්වේ. ඉතින් ඒකෙත් පොඩි අමතු මේවා එකක් තියෙනවා. මෙන්න මේ වෙස්මුණ ඉතින් අන්තිමට බබාට එපා කියලා මට දුන්නා. එයාට ඒක කැතයි කියලා කිව්වා අන්තිමට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙස්මුණ දාගෙන ගිහින් අපි තැනක නැවැත්තුවාම මිනිස්සු මන් දිහා බල යනවා. ඔන්න ඉතින් මම ගලවලා පෙන්නන්නම් වෙස්මුණ ළඟට බලන්නකෝ යාළුවන්ට මේ වෙස්මුණ ලස්සනයිද කියලා. හරිම ලස්සනයිනේ. අපේ අයියා වගේම අයියා වෙස්මුණ ඉන්නේ එක්කෙනා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙස් මුහුණ ගලවලා පෙන්නුවේ. ඉතින් ඔය කට්ටිය චුට්ටක් ඉස්සරහට වෙලා හිටියා. මමත් ඔය පැත්තකට වෙලා ඉන්න ගමන් මේ චූටි වීඩියෝ ක්ලිප් එක ගත්තේ. හඳ ලස්සනට පේනවා පිටිපස්සෙන් දැක්කද? ඉතින් guys ඔන්න අපි ආයෙත් ගමන ආරම්භ කරන්න යන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද කුරුණෑගල නගරේ තත්ත්වය කියලා. දැන් නම් කුරුණෑගල නගරයට ළඟයි. ඉතින් අපි බලමු රැට කුරුණෑගල නගරේ කොහොමද ලස්සන කියලා. ඔන්න අපි යනවා guys. ඉතින් ඔන්න ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම රැඳලා ඉන්න ඕනේ. හරිද? දැන් නම් අපි කුරුණෑගල ටවුන් එකට ඇවිත් ඉන්නේ ළමයි. ඉතින් අපිට තව දුර යන්න තියෙනවා. අපි දැන් යන්න හදන්නේ කුරුණෑගල වැවරවුමට. ඔයාලා හැමෝම දන්නවනේ කුරුණෑගල වැවරවුම. ඉතින් අන්න එතනට තමයි අපි දැන් යන්න හදන්නේ. අපි ඇතුගල්පුර යන්න හිතාගෙන ආවේ ඇත්තටම. ඉතින් අපිට හිතුණා ඊට වඩා වෙනසක් වෙන්න කුරුණෑගල වැවරවුමට චුට්ටක් ගිහිල්ලා නිදහස තියෙනවනේ එතන. නිදහසේ චුට්ටක් මේ පැත්තේ ඇවිදලා කරලා එන්න හිතුවා. ඉතින් අපි දැන් යන්න හදන්නේ කුරුණෑගල වැවරවුමට. ඉතින් අපි බලමු රැයට වැවරවුම කොහොමද කියලා. ඇත්තටම රැයට කුරුණෑගල වැවරවුමට ගිහින් නැහැ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු රැයට කුරුණෑගල වැවරවුම ලස්සනයිද කියලා. ඔන්න guys ලස්සනයි නේද? ලස්සන ලයිට් වැල් දාපු ලස්සන ගස් ටිකක් අපිට හම්බුණා. මෙතන මං හිතන්නේ තිබ්බ කානිවල් එකක් වගේ. ඉතින් අපි කුරුණෑගල වැවරවුමටනේ දැන් යන්නේ. ඉතින් අපි ඔන්න ඉස්සර කරගෙන යනවා. අපේ තාත්තව ඉතින් එයා ඇත්තටම කැමති නැහැ සෙකන්ඩ් වෙන්න කාටවත්. ඔන්න බලන්නකො බොර නම් අපි ඉස්සර කරගෙන ගියපු ගමන් එයා විදුලි වේගෙන් චෙට් එකක් වගේ අපි ඉස්සර කරගෙන යනවා. දැක්කනේ ඉතින් මං කිව්වේ ගිහිනොත් ඉවරයි ඔන්න. ඔන්න ඉතින් guys අපි රේස් යන්න ගිහිල්ලා අපි දෙන්නට මාර වැඩක් තමයි උනේ. අපේ කට්ටියව අපිට මග ඇරුණා. මේ කලර් ලයිට් එක ගාවදී නෙමෙයි තව ඉස්සරහට ගිහිල්ලා අපේ කට්ටියව අපි මග ඇරුණා. ඉතින් ඔන්න දැන් අපි කුරුණෑගල ටවුන් එකේ කලර් ලයිට් එක ගාව ඉන්නේ. ඉතින් මේ වෙලාවේ නම් අපේ කට්ටිය ඔක්කොම එක තැන ඉන්නවා. කලින් නම් ওই තැන් කීපයකදී අපි මග ඇරිලා ආයෙ එක තැනට එකතු වුණා. ඉතින් ඇත්තටම අපිට මාර වැඩක් වුණේ අපි මෙන්න මේ තිලකවර්ධනයේ දාලා තියෙන ලයිට්ස් ටික බලන්න ගිහිල්ලා වැවරවුමට හැරෙන්න ඕනේ. පාරක් පහු කරගෙන ඉස්සරහටම ගිහිල්ලා. ඊට පස්සේ ආපහු හරවගෙන ගියා. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ වැවරවුමට. ඉතින් රැටත් ලස්සනයි දවල්ට වගේම තමා. අපි ඉතින් එතනින් ගත්තා අච්චාරු. මෙන්න මේ අච්චාරු ඒක ඇත්තටම මාරම රසයි. අච්චාරු පළතුරු වර්ග 8ක් තියෙනවා. ඒ අච්චාරු එකත් රහයි. ඉතින් එතනට ගිහින් අපි අච්චාරු කෑවා. තව දේවල් කෑවා. මේක නම් මාරම රසයි. මං කාපු රසම අච්චාරු එක. හැබැයි චුට්ටක් සැරයි. අර නෙල්ලි එක නම් මාරම රසයි. ඔන්න ඉතින් පොඩි බබාට අරන් දුන්නේ ඒවා ලොකු බබාලත් පුම්බන්න යන්නේ. හැමෝම ආසන්නේ ඉතින් බැලුම් බෝල පුම්බන්න. බැලුම් බෝල නෙමෙයි ඉතින් මේකට කියන්නේ සබම් බෝල. ඔන්න ඉතින් අපේ ලොකු බබා සබම් බෝල පුම්බ ඉන්නකොට මම වීඩියෝ එකක් ගත්තා. ඉතින් මාත් දුර ගිහින් අපි දෙන්නගේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඇත්තටම හරිම ෂෝක් මේ බැලුම් බෝල යවනකොට. බැලුම් බෝල නෙමෙයි සබම් බෝල යවනකොට. ඉතින් අන්න guys මෙතනින් එහාට අපිට කිසිම වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ෆෝන් එකේ බැටරි ලෝ වෙලා. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා guys. ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.